සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න අපි අදට ආවා ලයිව් chat with you and me රේඩියෝ සෙග්මන්ට් එකත් එක්ක. මාත් එක්ක තව අපේ ස්පුරුදු යාළුවත් ඇවිල්ලා ඉන්නවා. හායි මනු. හායි ෂාන් කොහමද? සුබ සන්ධ්‍යාවක් වේවා. හොඳින් ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් වේවා. එහෙනම් අපි අදත් මොනවා හරි විශේෂ දෙයක් ගැන කතා කරමු. ඔව් මම ඇත්තටම හිතාගෙන ආවා අද විශේෂ දෙයක් කතා කරන්න කියලා. ඔයාට මතකද අපි කලින් එපිසෝඩ් එකක් අපි කතා කරා සිංහයෙක්ගෙන් අපිට ජීවිතේට ගන්න පුළුවන් පාඩමක්. සිංහයෙක්ගෙන් අපිට ගන්න පුළුවන් පාඩම. ඔව් මට හොඳටම මතකයි. ඉතින් අපි ඒ වැඩසටහන කරලා මම නිකන් ඉන්නකොට මම දැක්ක සිංහ කොඩිය. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා ඒ සිංහ කොඩිය ගැන කතා කරන්න. මට හිතුණා ඒක දැක්කට පස්සේ අපි මේ සිංහ කොඩිය ගැනත් කතා කරන්න ඕනේ කියලා. ඇයි දන්නවද? ඇයි? මොකද අපි හැමදාම මේ සිංහ කොඩියෙන් දකින සංකේත තියෙනවනේ. එතකොට අපිට ඒ වගේ තේරුම් ඉස්කෝලේ යන කාලෙත් කියලා දීලා තියෙනවා. ඔව්. හැබැයි පාඨවල තියෙනවා. පාඨවල ගැනත් කියලා දීලා තියෙනවා. ඔව්. හැබැයි ඒකේ අපි දකින්න නැති අපි හිතන්නේ නැති සංකේත ටිකක් තියෙනවා. ඉතින් මං අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ සිංහ කොඩියේ අපිට මගහැරිච්ච සංකේත ගැන. ඔයා මොකද හිතන්නේ? ඇත්තටම එහෙම මගහැරිච්ච සංකේත තියෙනවා කියලා මට මතක් වෙන්නේ නෑ. අපි හැමදාම දන්න ටිකට අමතරව අපිට මගහැරිච්ච කරුණු ටිකක් තියෙනවා. ඒ මොනවාද ඇත්තටම මට මතක් වෙන්නේ නැහනේ. මේම හිතන්නකෝ සම්. දැන් අපිට ඉස්කෝලේ යන කාලේ අපිට සංකේතවල තේරුම් කියලා දීලා තියෙනවනේ. ඔව්. ඉතින් ඕක අපිට ගොඩක්ම කියලා දෙන්නේ ශිෂ්‍යත්ව පන්ති කාලේදී. ඉතින් මම අපිට කියලා දීපු පොදු සංකේත ටිකක් ඔයාගෙන් අහන්නද? මතකයිද මන්ද? අහන්නකෝ. හරි. මට කියන්න බලන්න සංහේනම් කඩුව අතින් ගත්ත සිංහයාගෙන් මොකද්ද නිරූපණය කරන්නේ? කඩුව අතින් ගත්ත සිංහයා. ඒකෙන් නම් කියන්නේ මට මතක විදිහට එඩිතර බව. හරි. ඒ කඩුව අතින් ගත්ත සිංහයාගෙන් කියන්නේ එඩිතර බව. එතකොට බෝපත් හතරෙන් මොකද්ද කියවෙන්නේ? ඒක නම් මම දන්නවා. සතර බ්‍රහ්ම විහරණයි. මොනවද සතර බ්‍රහ්ම විහරණ කියන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. අනේ හතර තමයි. ඊට පස්සේ සිංහයාට ඉස්සරහින් තියෙනවා රතු පාට සිංහයාගේ වටේට තියෙනවා රතු පාට පසුබිමක්. ඒකෙන් මොකද්ද නිරූපණය වෙන්නේ? රතු පාට මෙරුන් පාට නේ ඒක. ඔව් මෙරුන් පාට. ඒකෙන් කියන්නේ සිංහල ජාතිය. ඔව් ඒ කියන්නේ රතු පාට පසුබිමෙන් එහෙම නැත්නම් ඔයා කිව්වා වගේ මෙරුන් පාටින් කියන්නේ අපේ සිංහල ජාතිය ගැන. එතකොට අපි අනිත් අය මග ඇරලත් නෑ සම්. ඔව්. අපි කියන්න බලන්න තැඹිලි පාටයි කොළ පාටිනුයි කියන්නේ කවුරු ගැනද? තැඹිලි පාටින් කියන්නේ දෙමළ ජාතිය ගැන, මුස්ලිම් ජාතිය ගැන කොළ පාටින් කියනවා. හරියටම හරිසම්. එතකොට මට කියන්න බලන්න අපේ මේ කොඩියේ අපේ සිංහ කොඩියේ වටේට තියෙන කහ පාට තීරුවෙන් මොකද්ද කියන්නේ? කහ පාට තීරුව. කහ පාට තීරුවෙන් කියන්නේ අපේ මේ ජාතීන් වල තියෙන එකමුතුව. ඔයා හරියටම හරි. ඒත් ඔයාට හිතෙන්නේ නැද්ද සිංහ කොඩිය දිහා බලනකොට අපිට සංකේත ටිකක් මගහැරිලා තියෙනවා කියලා? එතකොට කියන්නකෝ. එතකොට ඔයා දැකලා නැද්ද මේ සිංහයාගේ තියෙන විශේෂත්වය? සිංහයාගේ තියෙන විශේෂත්වය නෑනේ. දැන් හිතන්න අපි දැකලා තියෙන සිංහයා හොම නෙවෙයිනේ ඉන්නේ. ඔයාට හිතෙන්නේ නැද්ද මේ සිංහයාගේ ඇතුලේ අපිට හංගපු සංකේත ටිකක් තියෙනවා කියලා? ඇත්තම තමයි. ඔයා කියනකම් මට එහෙම පිටුරෙම නෑනේ මනු. එහෙනම් මම කියන්නද අද ඒ සංකේත ටික අපිට හැංගිලා මගහැරිච්ච ටික? කියමු මට දැනගන්න ආසයි ඒ ටික මොනවාද කියලා. මං ඔයාගෙන් මෙහෙම අහන්නම්. මට කියන්නකෝ දැන් ඔයා දැකලා තියෙනවනේ සිංහයෝ. එතකොට ඒ සිංහයාගේ පාට මොකද්ද?
සිංහයාගේ පාට ටිකක් අර රත්තරන් උරු පාට අන්න ඒ වගේ පාට අන්නේ තියෙන්නේ. ඔව්. එතකොට ඇයි අපේ සිංහ කොඩියේ සිංහයා කහ පාට උනේ? කහ පාට උනේ ඒකට නම් මට හේතුවක් හිතාගන්න බෑනේ අනේ. ඔයා දන්නවද 1818 අපේ ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට ලියලා දෙනවනේ. යුද්ධ කරලා ගන්න බැරි වුණා. හැබැයි ඒ කට්ටිය ඒක සින්නක්කරව වගේ ලියාගත්තා. ඔව් ගිවිසුම උඩරට ගිවිසුම නේද ඒක? ඔව් උඩරට ගිවිසුමෙන් ලියාගත්තා. එතකොට එදා ඒ ගිවිසුම ලියන දවසේ අපේ වාරිය පොළසී සුමංගල හාමුදුරුවෝ තමාසං දළදා තේවාව බාරව ඉඳලා තියෙන්නේ. ඒ ලියන වෙලාවේ ඒක ලියන්න කලින් එක සුද්දෙක් අපේ සිංහ කොඩිය බිම දාලා එයාලගේ කොඩිය ඉස්සුවාට පස්සේ වාරියපොළ සුමංගල හාමුදුරන්ට තරහා ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට සුමංගල හාමුදුරුවෝ ඒ සුද්දා උස්සපු කොඩිය බිම දාලා පාගලා අපේ සිංහ කොඩිය හප උස්සලා තියෙනවා. ඔව්. එතකොට අපේ සිංහ කොඩිය තිබිලා තියෙන්නේ සුදු පාට. සිංහයා සුදු පාටින් තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි 1948 නිදහස ගන්නවනේ. අපිට නිදහස උදා වුණාට පස්සේ අපේ මේ ජාතික කොඩියේ ඉන්න සිංහයා කහ පාටින් නිරූපණය කරලා තියෙන්නේ. මොකද එදා 1818 අපේ සුමංගල හාමුදුරුවන්ගේ සිරුරේ පාට තමයි කහ පාට. එහෙනම් ඒක තමයි හේතුව අපේ සිංහයා කහ පාටින් පේන්නේ. අන්න ඒක තමයි හේතුව. එතකොට ඔයාලට හිතුන්නේ නැද්ද ඇයි මේ සිංහයා කකුල් තුනෙන් ඉන්නේ කියලා? ඇයි ඉතින් අනිත් කකුලෙන් කඩුව අල්ලගෙන ඉන්නේ? නෑසං ඒකටත් හේතුවක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා නේද බෝකොළ හතරෙන් නිරූපණය වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා. ඔව්. එතකොට ඒක තියෙන්නේ අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුළේනේ. ඔව්. එතකොට මෙන්න මේ සිංහයා කකුල් තුනෙන් ඉන්න එකෙන් නිරූපණය කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. මත තමයි මේ ලෝකේ පිහිටන්නේ කියන එක. වව් ඇත්තටම මම ඒක දැනන් හිටියේ නෑ. අම තියෙනවා. එතකොට ඔයා බලන්න සිංහ කොඩියේ හොඳටම සිංහයාගේ කටේ දත් තුනක් පේන්න තියෙනවා. ඔව් මට මතකයි. යන්නේ ඒකෙන් කියන්නේ සිත කය වචනය කියන තුන්දොර සංවරව තියාගන්න ඕනේ කියන එක. ඇත්තටම මම දැනන් හිටියේ නෑ. තව තියෙනවා. එතකොට වලිගේ කෙඳි 8ක් තියෙනවා ඔයාට ගණන් කරොත්. ඔයාට ගණන් කරගන්න පුළුවන් කෙඳි 8ක් තියෙනවා. අන්නේ කෙඳි 8න් කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔයා පුළුවන් නම් ගණන් කරලා බලන්න. ඔයා විතරක් නෙමෙයි මේ අපි අහන අපේ යාළුවන්ටත් කියනවා ඔයාලට පුළුවන් නම් ගණන් කරලා බලන්න සිංහයාගේ බෙල්ලේ ක්වේෂර දෝල් 20ක් තියෙනවා. ඒ 20න් නිරූපණය කරන්නේ මොකද්ද කියලා දන්නවද? 20කින් පෙන්වන්න පුළුවන් මොනවාද? අනේ මට හිතා ගන්න බැහැනේ මනු. දසපාරමිතා හා දස කුසල ක්‍රියාවන්. Oh my god. එතකොට ඔයා දැකලා තියෙනවද දැන් ඔයා කිව්වනේ කඩුව අතින් අල්ලන් ඉන්න හින්දා තමයි සිංහයා පාද තුනෙන් ඉන්නේ කියලා. එතකොට ඔයා දැකලා තියෙනවද කඩුවේ වලලු 4ක් තියෙනවා. කඩුවේ වලලු 4. ඔව් දැකලා තියෙනවා. ඔයා හිතන්නේ ඒකෙන් මොකක් නිරූපණය වෙනවද? 4කින් ලාභාලාභය සායස වගේද? නෑ. ඔය වලලු 4ෙන් නිරූපණය කරන්නේ මොකද්ද දන්නවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් තමයි මේ සියල්ල හටගෙන තියෙන්නේ කියලා. අම්මා තව තියනවද? ඔව් තව තියෙනවා. ඇස් දෙකෙන් කියනවා ඉදිරි දැක්ම ගැන. එතකොට නාසයෙන් කියනවා ප්‍රඥාව. අම්මෝ සෑහෙන්න ගොඩක් තියෙනවා නේද? ඔය කියන විදිහට මං හිතන්නේ මුළු සිංහයාම එක එක දේවල් නිරූපණය කරන සංකේතයක්. ඔව් ඒක අපිට මග ඇట్లా තියෙනවා සා. ඔව් ඇත්තටම මාත් ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ අපි. මං කියන්නේ අපේ මේ යාළුවනත් අහලා ඇත්තේ ගොඩක් දුරට අර
වර්ණ ගැන එතකොට සිංහයා ඇයි ඉන්නේ එතකොට ඒව ඇයි එහෙම වෙන් කරලා තියෙන්නේ ඔය වගේ දේවල් නේ මොහොපත් හතර මොනවාද ඒ ඇරෙන්න මම හිතන්නේ බහුතරයක් දෙනා ඔය සිංහයාගේ තියෙන ලක්ෂණ ගැන ඒව මොනවද කියන්නේ කියන එක ගැන දැනුවත් වෙලා ඇති කියලා. තව එකක් තියෙනවා. ඔයා දන්නවද සිංහයාගේ කටින් මොකද්ද කියන්නේ කියලා? කටින් මොකද්ද? සිංහයාගේ කටින් කියන්නේ සිංහල ජාතියේ තියෙන කතාවට තියෙන එඩිතර බව. ඇත්තටම මරුවා. මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? අපේ ලංකාවේ සිංහයෝ නෑනේ. ඔව්. එතකොට ඇයි මේ අපේ ජාතික කොඩියට සිංහෙක්? ඇටිටියුඩ්ස් නිසාද? හරි අපි ඒක කියමුකෝ ඇටිටියුඩ් හින්දා අපි දැම්ම කියලා සිංහෙක් ජාතික කොඩියට. එතකොට රජ්ජුරුව ඉඳ ගන්න පුටුවට මොකක්ද අපි කියන්නේ? සිංහාසනේ. ඔව් ඉතින් අපේ ලංකාවේ සිංහයෝ නැත්තම් රජ්ජුරුවන්ගේ පුටුව හඳුන්වලා තියෙන සිංහාසනය කියලා. හරි එතකොට අපේ ජාතික කොඩියේ අපි නිරූපණය කරන්නේ සිංහයා. එතකොට අපේ බාණ්ඩ ගොඩාක් අපිට අපේ සංකේතවල සිංහයා පොදුයි නේද? ඉතින් ඔයාට නිකමටවත් හිතලා නැද්ද මේ සිංහෙක් අපිට සත්තු අත්තට ගිහපුවාම විතරයි දකින්න පුළුවන්. එහෙම තියෙනකොට ඇයි මේ ලංකාවේ අපි මේ සිංහයාව භාවිතා කරන්නේ? අපේ ලාංඡනයේ විදිහට. ඇත්තටම මට හිතෙලා නැහැනේ. මේක මම අහපු කතාවක්. හරිද? එක එක අපේ තියෙනවනේ එක එක තියරිස් තියෙනවනේ. එතකොට අපි අපේ බෞද්ධ දහමත් එක ගත්තාම අපේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා අපි ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් මේ ලෝකෙට ඇවිල්ලා අපි මිනිස්සු විදිහට පරිණාමය වුණා කියලා. එතකොට දැන් අලුතෙන්ම හොයාගෙන තියෙනවා අපි ග්‍රහ ලෝකයකින් මේ ලෝකෙට ඇවිල්ලා අපි මේ ලෝකේ සටන් කරලා ඒ කාලේ හිටපු ඒ මානවයත් එක්ක සටන් කරලා අපි මෙහි පදිංචි වුණා කියලාත් කියලා තියෙනවා. ඊට අමතරව අපේ තියෙනවා අපේ හෙළ ඥාන පද්ධතිය තියෙනවනේ. එතකොට අපේ හෙළ ඥාන පද්ධතියන්නේ රාවණ රජුරුවන්ගෙන්නේ. අපේ හෙළ ඥාන පද්ධතිය ගැන කතා කරනකොට පුලස්ති ඍෂිවරයා රාවණ රජුරුවෝ එයාලගේ પરම්පරාවත් එක්ක තමයි අපේ මේ හෙළ ඥාන පද්ධතිය ගැබ් වෙලා තියෙන්නේ. එතකොට ඒ අපේ හෙළ ඥාන පද්ධතිය තියෙනවා අපි ශිරාලි විශ්වයෙන් මේ ලෝකෙට ආවා කියලා. එතකොට ඒ මිනිස්සු දැකලා තියෙනවලු මේ අපි මේ ශිරාලි විශ්වයෙන් මේ ලෝකෙට ආවට පස්සේ අර අපිට සූර්යයා පායනවනේ ඉර පායනවනේ උදේට. එතකොට ලංකාවට ඉර පායනකොට මිනිස්සු දැකලා තියෙනවලු ඉර අපට අර රශ්මි විහිදුවගෙන සූර්යයා සිංහෙක් වගේ අර කේශ තියෙන සිංහෙක් වගේ රස් විහිදගෙන අර පායගෙන එනකොට සිංහෙක් වගේ තමයි මිනිස්සු දැකලා තියෙනවා කියන්නේ. අන්න ඒ හින්දාත් කියනවා මේ අපේ මේ ලාංඡන වලට සිංහයා ඇතුළත් උනේ. ඊට අමතරව සමහර විට ඉතින් ඔය අපි භූගෝල විද්‍යාවේම ඉගෙන ගන්නකොට කියනවානේ මේ අපි ඔක්කොම එකට තිබ්බේ ඊට පස්සේ අපි මේ විනාශ වෙලා පෘථුවිය පුපුරලා අපි මහද්වීප වලට වෙන් වුණා කියලා. ඉතින් සමහර විට ඒ කාලේ අපේ සිංහයෝ ඉන්නත් ඇති නේද? ඔව් නේද? සමහර විට ඉඳලා ඊට පස්සේ ටිකෙන් ටික වඳ වෙලා යන්නත් ඇති. වඳ වෙලා යන්නත් ඇති. ඔන්න ඕක තමයි අපේ සිංහල සංස්කෘතිය කොඩියේ කතාව. සිංහල කොඩියේ කතාව. හරි. ඉතින් අපි හිතනවා ඔයාලට පොඩි කාලයක් අරගෙන ලොකු දැනුමක් ඔයාලා සමහර විට දන්න දෙයක් වෙන්නත් පුළුවන්. එන්නට අපේ බොහොමයක් යාළුවෝ නොදන්න කාරණයක් ඔයාලට දැනගන්න සලස්වන්න ඇති කියලා. එහෙම නේද මනෝ? අනිවාර්යෙන්ම. මම හිතනවා අපේ ගොඩාක් යාළුවෝ ওই දේ දැනගෙන ඉන්න නැතුව ඇතිසම්. ඔව් මමත් ඇතුළුවනේ. ඔව්. ඔයා දැනගෙන හිටියෙත් නෑනේ. අනේ මම දැනගෙන හිටියෙත් නෑනේ. ඒකෙන් තමයි ගොඩක් මට හිතෙන්නේ අපේ යාළුවොත් ගොඩක් අය දන්නේ නැතුව ඇති කියලා. සමහර විට මං විතරක් නොදැන හිටිය වෙන්න පුළුවන් ඉතින්. ඔව් අපිට කියන්න බෑනේ සමහර විට අපේ යාළුවෝ දන්නවා ඇති
මීටත් හැබැයි වඩා මතක නැති ඇති. මීටත් වඩා සංකේත අපිට මගහැරිච්ච සංකේත තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඒ ටික කියන්න කියලා මං ඉල්ලනවා. එතකොට අපිට වැරදිච්ච තැනක් තියෙනවනේ, අපේ අඩුපාඩුවක් තියෙනවා නම් නෑ ඒක නෙමෙයි මේක කියලා අපිට චුට්ටක් පැහැදිලි කරලා දෙන්න කියලාත් මම යාළුවන්ගෙන් ඉල්ලනවා සම්. අනිවාර්යයෙන්ම ඒ අතරම මතක් කරලා ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න, bell icon එක click කරන්න. එතකොට ඔයාලට ඊළඟට එන වීඩියෝස් මේ විදිහටම අහන්න පුළුවන්, බලන්න පුළුවන්. අපි සම් Facebook උත් ඉන්නව නේද? ඔව් Facebook උත් ඉන්නවා, අපේ TikTok උත් ඉන්නවා. අපි Facebook ඉන්නවා, ඒ වගේම TikTok ඉන්නවා. ඔයාලට අපි ඒ දෙකෙනුත් follow කරන්න පුළුවන්, අපිට comment කරන්න පුළුවන්, අපේ අදහස් එක්ක ඔයාලගේ අදහස් බෙදා ගන්න පුළුවන්. අපි හැබැයි තාම Facebook එකේ ලොකුවට වීඩියෝස් දානවා අඩුයි. ඔයාලට වීඩියෝස් බලන්න නම් ගොඩක් වෙලාට අපේ YouTube channel එකට එන්න වෙනවා. එහෙනම් සම් සුබ රාත්‍රියක් හැමෝම. එහෙනම් සුබ සිහින දකින්න, සතුටින් hina වෙලා ඉන්න. ඔයාලා අරගෙන දකින හින ඉක්මනටම හැබෑ කරගන්න. අපි ඔයාලට එහෙම පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් ප්‍රාර්ථනා කරනවා සම්. ඒකනේ අපි කිව්වේ. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් සම්.